Hi, welcome to my YouTube channel. අද ඔන්න අවුරුද්දකට විතර පස්සේ මම vlog එකක් ගේන්නේ. දැන් සතිය කිහිපයක විතර ඉඳන් මට හරියට පාඩම් කරන්න බැරි වුණා. අද ටික දවසකට පස්සේ හරියට පාඩම් කරන්න පටන් ගත්තා. ඉතින් ඉස්සෙල්ලාම මම කරේ අහන තියෙන එක. ඔයාලටත් ෆෝකසින් හරියට නැත්නම් එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්න අමාරු නම් පොඩ්ඩක් පහන තියලා ඕගොල්ලන්ගේ ආගමික වතාවත් කරලා එහෙම නැත්නම් විනාඩි 2-3කට පොඩි මෙඩිටේෂන් එකක් කරන්න. එතකොට මාර විදියට මනසට ඒක හරි උදව්වක් වෙනවා පාඩම් කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි ඔයා පාඩම් කරන තැන ගොඩක් පිළිවෙලට තියාගන්න. ඒ කියන්නේ තියෙන තැන චූටි තැනක් වුණා එතන අර පාඩම් කරන්න ආසීතන විදියට Tamanට පුළුවන් විදියට පොඩ්ඩක් අස් කරලා එහෙම නැත්නම් ආස කරන පික්චර්ස් හරි මොනවා හරි අලවලා එහෙම පොඩ්ඩක් එතන ලස්සනට තියාගන්න. ඒක අතරම ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම තමයි සමහර දවස්වලට අතරම අපිට පාඩම් කරන්න හරි අමාරුයි. ඒක හැටි ඉතින් අපි මිනිස්සුනේ. ඒ වෙලාවට කරන්න ඕනේ අතරම හරියට බ්‍රේක් එකක් ගන්න එක. බ්‍රේක් එකක් ගන්නවා කියන්නේ මූවි එකක් බලන එකවත් ෆෝන් එකේ ස්ක්‍රෝල් කර කර ඉන්න එකවත් නෙමෙයි. ඩිවයිසස් ඔක්කොම පොඩ්ඩක් පැතින් තියලා ටිකක් නිදහසේ ඉන්න. ඒක තමයි රීඩ් බ්‍රේක් එකක් කියන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් හිමීට ආයෙ වැඩ පටන් ගන්න. මම දන්නවා මේක කියන තරම් ලේසි නැහැ කියලා. හැබැයි අපි මේ මහන්සි වෙන්නේ කැප වෙන්නේ අපි වෙනුවෙන්මයි. අපේ අනාගතය වෙනුවෙන්මයි. ඒක නිසා පුළුවන් උපරිමම ඔයාටම සාධාරණයක් වෙන විදිහට වැඩ කරන්න. ඒ වගේම තමයි ෆේල් වෙන්න බය වෙන්න එපා. පරාජය වීම සහ ප්‍රතික්ෂේප වීම කියන්නේ අපේ ජීවිතේම එක්තරා කොටසක්. හැම මනුස්සයෙක්ටම කවදාම හරි මේ දේවල් වලට අඩු වශයෙන් මුහුණ දෙන්න වෙනවා. පරාජය වෙනවා කියන එක නරක දෙයක් විදිහටම ගන්න එපා. ඒක වගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක කරගන්න. ඒ කියන්නේ ඇයි මට වැරදුනේ? ඇයි මට මෙහෙම වුනේ කියලා චුට්ටක් තනියම හිතන්න. මං මොනවද මේ වෙනුවෙන් කරේ? මම මේ වෙනුවෙන් දැන් මොනවද කරන්න ඕනේ මගේ මේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න කියලා ඔයා චුට්ටක් හිතලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි. වැරදෙනවට, පරාජය වෙනවට, ප්‍රතික්ෂේප වෙනවට අත්තරම බය වෙන්න එපා. මොකද වැරදෙන්න තමයි අපි ඉගෙන ගන්න. වැටෙන්න තමයි නැගිටින්නේ. ඉතින් අපේ ජීවිතේ වෙන මේ අභියෝගාත්මක දේවල් එහෙම නැත්නම් මේ නෙගටිව් දේවල් වලින් අත්‍තරම අපේ ලයිෆ් එකට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම මේ දැන් හැම දෙයක්ම කිව්වේ පහුගිය මාස 2-3 වෙච්ච දේවල් වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තමයි අත්‍තරම මම මේ ෂෙයා කරගත්තේ. පහුගිය මාස 3-4 කියන්නේ මගේ ලයිෆ් එකේ මං ගෙවපු අමාරුම ටයිම් පීරියඩ් එකක් කිව්වොත් අත්‍තරම හරි. මං අනිවාර්යෙන් මේ ගැන දවසක කතා කරයි වීඩියෝ එකකින්. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එක්කෙනෙක්ට හරි මේ වීඩියෝ එකෙන් පොඩිම හරි දෙයක් ගන්න තියෙන ඇති කියලා මං හිතනවා. I wish you all the best with your studies. Thank you so much for watching and ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Bye.